හයි ගයිස් ඉතින් මොකද වෙන්නේ කොල්ල කෙල්ල සෙට් එක සැපෙන් ඉන්නවද? ඔය දවස්තාවදින ආදරෙන් පිළිගන්නවා කියන YouTube channel එකට. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ පොඩි කඩේක වැඩ කරන්න දින්න අපිට මේකේ. ඉතින් මේ මම පොඩ සෙල්ලම් කරා. මම ඕඩර් කරපු බඩු ලොට් එකක් ඇවිල්ලා තියෙනවා ගයිස් පේනවා ඉතින් මේ. ආයි බිමත් එක්ක බඩු හැමත් තැනම. ඒ තමයි මං හදාගෙන ඇවිල්ලා තියෙන කඩේ. ඉතින් අපිට වතුර බෝතල් ටිකක් දාගන්න කියනවා. දාගමු. සුපරි ගේම් එකක් මේක. අතල්ලේ ගහන්න පුළුවන් චිල්ලේ ගෙදරටලා නිදහස ඉන්න වෙලාවට පොඩ්ඩක් අතල්ලක් ගන්න ඕන නම් මේ වගේ ගේම් එකක් ගහන්න අතල්ලේ. හරි. ඕකේ. මේක පොඩ්ඩක් වහගමු. අපි මෙතන තියාගමු දැනට. තව බෝතල් 4ක්ද 5ක්ද ඉතුරුයි. ගුවා කියන්නේ මොනවටද? ගුවාද මොනවද? හරියටම කිව්වනේ නේද? හරියටම කියන්නේ නැති කියලා මම හිතනවා. ඒකෙන් මෙහි වැඩන්නේ. අද කඩේ වැඩ පටන් ගන්න වෙලාව. ඔන්න එනවා මේ බඩු මෙතනින් තියාගත්තා. අලුතෙන් කිරි ඇවිල්ලා තියෙනවා. කිරි දාන්න තැනක් නැහැ මේ අවස්ථාවේදී. ඉතින් guys වීඩියෝට මම කලින්ම කියන්න ඕනි subscribe කරපු නැති අය ඉන්නවා subscribe කරලා ඊට පස්සේ like කරන්න share කරන්න ඊට පස්සේ තව මොකක් කර තියෙනවා නම් කරපන්. මට අමතක කියන්න අමතකුණා දෙයක් තියෙනවා නම් ඒකත් කරලා දාන්න. කෙමෙන් වැඩක් නැහැ. අපි මේ බඩු ටික හොරගමුකෝ. දැන් ඉතින් මේ හැත්තන්ට එන්න ඕනේ කස්ටමර්ස්ලා මේ යන්නේ. උන් බලාගෙන යන තාම මේක වහල්ලා තියෙන්නේ මේ. ක්ලෝස් කරලා තියෙනවා අම්මේ. බඩු ටික දාගන්න පැත් වල මොනව කරන්නද බලහන් ලොට් එක. ආයේ කඩේට ආයේ සල්ලි තිබ්බම ගත්ත බඩු. දන්නානේ ආයේ කොල්ලෝ අපිට සල්ලි තියනවා සැපින්නවා කියලා තමයි ඉන්නේ. දැක්කනේ. මේ කඩේ හැන පොඩියට තිබ්බේ. මම මාරුදී ලස්සන හදුවා මේ පේනවද ඉමලට. පේනවන්නේ නේද? අපි ඉතින් මේක කොහටද දාන්නේ මේ දොඩම් ඇවිල්ලා තියෙනවා. දොඩම් ගාලා පාර මිනිස්සු යන්නේ. ඒව කියන්න ඕනේ. අපි මේ හොරගමු. ලස්සන දොඩම් ඒකෙ මේ නේ කොඹ මෙන්න මැංගෝ කනවද මල්ලිලා අංගිලා කන්න එපා ඕනේ නැද්ද? එපා නැති බම්බුකා පඹවලට මට කරන්න දෙයක් නැහැ. මේකක් තියෙනවා අඩෝ ඒ නෝ මචං මේක කන්නද? ඒක මොකක් කරනවද දැන් තියපන්. බලපන් නිකන් පෙට්ටි කොට එනවා. උඹ අතන්ට යනවා. මේ බලපන් මම මට මේ තාමාරව අන්ලොක් කළා නෑ පේනවාදී. ස්ටෝර් එකට යන්න බෑ මේ මොකද මේකේ ලෙවල් අප් වෙලා යන්න ඕනේ. මම ලෙවල් 11ට ඇවිල්ලා තියෙනවා දැන්ට. මේ දැන්ට day 13 යන්නේ 13 කියන 13 උඹට දන්නේ නැත්නම් දැනගනි. හරි පළතුරු තියනවා මචං ආය ඇති වෙන්නම හොඳේ. අලුතෙන් කියන්න දෙයක් නැහැ. පළතුරුත් තියෙනවා මොනවද මන් දන්නේ ගිඩි වර්ගයකුත් තියෙනවා මන් දන්නේ නැහැ. හරි මේ බලපන් කුණු ගෑවෙන්නේ නැහැ මේ බීම පට්ට පිරිසුදු. අපේ රටේ පේනවනේ හැටි හැම තැනම කුණුනේ. බලපන් මේ පිට රට වගේ හඩවල් වල ලස්සන. මේකේ මේ වැඩ නැහැ. මම මේ කඩේ ඇවිල්ලා කනවා පේනවනේ හැමතැනම බඩු දාලා තියෙන්නේ. ඔකට පේනවාද? ඒ මැද ගහලා තියෙන හොර ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් කියලා. ප්‍රොඩක්ට්ස් ඔරිජිනල් කියවෙන්නේ නැහැ ප්‍රොඩක්ට්ස්. ඒක මේ වැඩක් නැහැ. බට්ටි දාගමු. ගොඩ ගහමු මෙතන. කලින් කිව්වගේම channel එකට subscribe කරපු නැති ඉන්නවනම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා යන්න කොල්ල සෙට්ටම. ඉතින් කියා වැඩේ කියන්න දෙයක් නැහැ. අපි මේ වැඩේ කරමු ආතල්ලේ. කිල්ලේ. කඩේක දවසක් පේනවාදීනේ. අපි කඩේක ලස්සනට දවසක් ගෙවනවා. අද බිස්නස් වැඩක් කරගෙන යනවා. පිළිලක් පේනවාදී. දොඩම් දාන්න තැනක් තියෙනවා. දොඩම් දාන්න බෑ ඇපල් දා. අවුලන්නේ මේකට දා. ඔය ගුවාව හැම එකම කන්නේ. උඹලා කෑවට අපි කන්නේ. උඹ කනවද? උඹලා කනවද කියපන්. කන්නේ නැහැ නේද? ඒකනේ මං කියන්නේ. ඒකෙ මේ කරන්නේ ඔන්න හැම බට් ටික දාගමු අපි අතල්ලේගේ. අර පැම් මොනවද? ඒක කියන්න හොඳ නැහැ. සීනේද ඔබද බා? මං තාටින් කියන්නේ එක. කියන්නේ යන ඒවා කියන්න හොඳ නැහැ. ඒවා එහෙම අයින් කරලා දාන්න ඕනේ. කියන්න ගත්තමයි මොනවා කියනද අපි බුදු දන්නේ බා. දන්නවනේ උඹලා ඉතින්. හැමම කොල්ලෝනේ මල්ලි. මොනවා කරන්න ජීවිතේ කොහොම තමයි. මම මේ කඩයක් දැම්ම ජීවිතේකට ගහන්න කියලා. මිනිස්සු යනවා හැමතැනම මට මේ කඩයස් කරගන්න තව ගෝලෙක් ගන්න ඕනි. ගෝලෙක් ගන්නවා නම් උඹලෙන් කවුරු හරි එනවනම් කියපන්. පේනවා ලස්සන කඩයස් කරලා තියෙන හැටි. බඩු වර යනවා කිරි තියනවා උඹලෙන් කාට හරි කිරි බොන්න ඕන නම්. කිරි බොන්න ඕන නැද්ද? ඕන නැත්නම් ඕනේ නැහැ. ඉතින් උඹලන්ට ඕන නැත්නම් ඉතින් මට අමාරු වන්නේ. කමන්නේ. කිරි ඕනේ. ඕනෙම නැද්ද? අනේ එපා බීපන් ඇවිල්ලා මේ කැපචිනෝ එකක් හදලා බොන්න. කැපචිනෝද අපේ පැත්තේ කියන්නේ කැපචිනෝ කියලානේ අපි මේවට නේද? ඔව් කැෆේ මේ කැෆේ එක හදලා තින්නේ. ඒක නිකන් කෝප්පේ හැටියට ඒ වගේ තමයි දැක්කේ. තව එකක් තියෙනවා අපි කව හැම වහගෙන ඒක ආයේ අපි අන්බොක්ස් කරා. ඒක ආයේ ඉන්බොක්ස් කරා. ඉන්බොක්ස් අන්බොක්ස් ඉන්බොක්ස් හරි. ඒක මේක නෑ ගන්නට බඩෝ මෙතන.
බලපං හැටි බඩු ලන් තෙමේ පේනවනේ. අනේ ආයිස්මි අද දවස මේක මෙහෙම අස් කර කර ඉන්න තමයි වෙන්නේ. මොකද කියන්නේ අපි කඩේ පොඩ හරිමුද? දැන් බඩුත් ගොඩ ගහලා තියෙන්නේ. පේනවද? තව මේවා ටිකක් ගොඩ ගහන්න ඕනේ. ගොඩ ගහන්න ඕනේ. කෝ අයියෝ කෝ මොනවද නම් මතක නැහැ. නෑ මේවා නෙමෙයි කෝ පෙට්ටි පෙට්ටේ හට්ටි පිටින් කිරික් තරම් මුට්ටි පිටින් තෑගි අරන් එන්නේ සින්දුව කියමුද අතල්ලගේ බෑනේ උඹලට බෑත්තම් බම්බු ගහ මං කියනවා හරි පැටෙව්වා ආතල්ලේ මෙතනට ගියා චිල්ලගේ වටයක් ගැහුවා කුණු බක්කියක් තියනවා මේ පියනවනේ බඩු සීසී කඩ විසිරිලා ආත්තියා චීට මේ පාට පැන්සල්ම පුරවලා හරියන්නේ දැන් දාන්න ඕනේ මචං අන්න අර පෙට්ටි වලින් එකකින් අම්මට සිරි මෙහෙත් පෙට්ටි ගියාම්කෝ මේ මම ඕඩර් කරලා තියෙනවා ඇතියන එන්න ඕනේ ඕව නැහැ කියලා නැත්නම් මට මාර වදයක් දෙන්න එපා මේ මිනිස්සු ඇවිල්ලා උන් හිතන්නේ මම මේ ගහින් කඩනවා කියලා ඕවා කොහෙන් හරි කඩනවනේ බා එකේ මේ වැඩක් නැහැ පලයන් යන්නත් බඩුත් වැඩි අන්න තමයි මේ පෙට්ටි කරන් එන්න ඕනේ මොකෙක් හරි උස්සන් ගියෝ ඔකට තව දෙයක් පෙන්වන්න දිනවා ඒක අපි ඊගාට බලමු ඉතින් මම මේ ගේම් එක නමක් දාන්නම් නිදහසේ ඉන්නලාට අතල්ලේ ගහන්න පුළුවන් ගේම් එකක් සෙල්ලම් කරලා බලන්න මේකේ මේ වැඩන්නේ අපි යම් කඩේ වැඩ ගන්න එපා උඹලට මේ අත කී ඉන්න ඕනේ මේවා උඹලා දැනගනින් මේවා කරන්න මෙතන බලපන් මේ කඩේක් දාලා දුක් මාතිය හදින්න ඕනේ බලපන් මම මේ ලස්සනට දුක් මාතියලා මේ ඔක්කොම හදලා තියෙන ලස්සනට නෑ මම බොරුවක් කිව්වේ බා මේක මේ මම මොකද යකෝ කැෂියර් එකට ආවේ බම්බු ගහන්නද මේක මේ මම මොකටද මොකටද මේ බං ආතල්ලේට දාපු කඩේ උඹට දන්නේ නැත්නම් දැනගන්න ඕනේ නැත්නම් බම්බු ගහපන් ආතල්ලේ ගහන්න පුළුවන් කඩේ නේ මචං නේ කඩේලු ආතල්ලේ ගහන්න පුළුවන් ගේම් එක නේ මචං මේ කඩයක් වුණත් ආතල්ලේ කරන්න යන්න ඕනේ උඹලා වගේ මේ මොකද්ද පොඩි උන් කන මියා උඹලත් කාලා ඇති මන්ත් කාලා තියෙනවා ඔව් කාලා තියෙනවා කාලා තියෙනවද නෑ කියපන් මේ තැනට තමයි මේ ටික දාන්න ඕනේ වැටියන් මොනවද බං මේ ඇයි යන්නේ නැත්තේ මොකද අයියෝ ඒ මොකටද මොකක්ද සීන් නම් මචං දාන්න දෙන්නේ නැහැ ඒකෙන් මෙන් වැඩක් නැහැ අපි ඒක මෙතනට දාමු මුම්මන් කාලා කන්නේ බා ඉතින් මේක ඔයාලට ඩේටා ඕනේ නැහැ මේ ගේම් එක ගහන්න ඩේටා ඕනේ නැහැ ඇත්තටම ඉතින් හොඳයි ඔබ ඩේටා ඔෆ් කරලා ගහපන් නැත්නම් ඇඩ් යනවා බා ඇඩ් උඹලා දන්නවනේ ඇඩ් එකක් දිවා කාර්තරයි කියලා මට නම් පෙන්වන්න බෑ අඩෝ ගම් ටික දාන්නේ මම ඇටෙන්ද අඩෝ නෝ මචං මට ගම් දාන්න තියෙනවා කියලා අමතකුණානේ අනේද කියන්නේ මම වගේ කෙද්දේ තියෙන ගම් නැහැ කියලා කෑ ගහයි අර මිනිස්සු ගම් තියෙනවා කියලා මම විකුණන්න තා වෙන්න අතේ තියලා මේ පොඩ කඩේ හරිමුනේ ඉතුරු බට්ටි පස්සේ දාමු නැත්නම් පාන බම මෙහෙම බඩු ගොඩ ගහ ඉන්න යා වරේ කඩේ හරින්න කස්ටමර්ස්ලා එන්න ඕනේ වෙලාව. ඔන්න මං කඩේ හරියා කැෂියර් එකට ගියා ආතල්ලේ ඉඳගත්තා. දැන් මිනිස්සු එන්න ඕනේ මෙතනට බඩු ගන්න. කට්ටිය එනවා ලස්සනට එනවා ඔන්න එක්කෙනෙක් ගියා. මුන් ආයෙ හැඩි කරාම මස් කරන්නත් ඕනේ යාළුවනේ. මොකද බඩු ගන්න ආතල්ලේ ගිහලා කඩේ ඕපන් කරාම අනේ යාළුවනේ පොඩි දෙයක් මතක් කරනවා. මං කලින් කිව්වා වගේම subscribe කරලා like කරලා share කරලා මගේ channel එකට පොඩි sub එකක් දෙන්න කියලා මම ඉල්ලනවා. ඕන් එකෙක් කෙනා බඩු වරන අපි බිල් කරන මුගේ බඩු ටික අපිට සල්ලි නැහැ ඉතුරු නැහැ ඔය වගේ දාලා ඵලයක් මුන් යාළුවනේ ආයේ ආතල්ලගේ එන මිනිස්සු පට්ට හොඳ චරිත පේනදී මුන් නිදහසේ තෝරනවා අපි වගේ පොර කන්නේ ඊටසේ මුන් කාසියකුත් දාලා නේ බය යන්නේ පේනවනේ ඉතින් උඹලා අම්මට සිටි බඩු කොට නඩු කොටේ බඩු කොට මොකද කිය වෙන්නේ නැහැ හරි අපිට දෙන්න ඕනේ ඉතුරු 9.59 මොකද්ද 7.59ක් දෙන්න ඕනේ මුට ආරම් ඵල යකෝ මේකට දෙකේ කාසියක් ඇඩ් කරලා නැහනේ. ඔක අරන් ඵල මෙතන බලන්න නේද? කුම්ම හියා. මේගේ කාඩ් දෙනවා නම් මම අට්ටාසයි. පොඩි ගන්න කඩා ගන්න බලන්න ඕනේ ඊගාපා. try කරලා බලමුද? කඩා ගන්න බලමු. ගන්නවනේ. කළා වෙන්නන්නද? ඔන්න බබා. ඉතාලම 21 වගේ. ඔන්න බලන්න. ගන්නවා. දැක්කනේ? උන්ට රුප් 7ක්වත් එහෙම වෙන්න බෑ. කාලා කන්නේ. ගන්න තමයි ඵලය යන්න කඩේට ආවනම් බඩු කරන පාඩුවේ කියන්නේ බලා කතා කරන්න බෑ මුන්ට හරියට මම හිතන්නේ. මේ මට විතරයි මේ පැත්තෙම කතා කරන්න පුළුවන් ලස්සන්ට. දැන් නැත්තම් දැනගනි.
අනේ අයි උඹ ඒක බන්න කියන්නේ මෝඩයට මට සිරියෝ බන්නේ බෑ බං මමනේ මෝඩුනේ කමන්නේ දැක්කන් ලස්සන්ට ගේම ගෙව්වා මේකේ පෙන්නන්නත් එක බං පොඩ්ඩක් පරක් වුණත් ඔබන්න කියලා අඩෝ සල්ලි එනවා මචං සල්ලි එනවා අපි 29ක් දෙන්න ඕනි පොඩ 29ක් දෙන්න ඕනේ පොඩ්ඩ ඉතපන් අපි දැන් 50යි 60යි 65යි හරි බයි ගිහින් යන්න වාරිස් වෙන්න නංගි අනේ මේ ගේනි බඩු ගන්න හෙන්න ලෝභකමයි බලපන් අරු පුක බලනවා දෙකත් බලන බොරුවට පෙන්වන්න ඕන හින්දා මේ වගේ කාල කන්නේ හින්දා තමයි බා රට විනාශ වෙන්නේ 5.9 දෙක තෝ එච්චර බඩුව අරන් එච්චර යකෝ දෙන්නේ තොට දාන්න ඕනේ හරිනා නෑ ඕන්නේ කස්ටමර්ස්ලා නේ බා බයින් හොඳ නෑනේ 92යිනේ හරි ඔක අරන් යන්නෝ නංගි අම්මලා පොලිස් කාරියා මේත් එක්ක නාතල් දෙන්න හොඳ නෑ මචං මුන් අපිට ආතල් දෙන්න මහත්තයා එන්න බඩුව අරන් යන්න හරි ඉවරයි හරි එන්න නංගි එන්න ඔය බට්ටි කරගෙන ටක් ගාලා එන්නකෝ අප්පා අපිට වෙන වැඩ තියෙනවානේ බලපන් තව එළිය කොච්චර බඩු ලොට්ටයක් තියෙනවද මම දාන්න මේ කඩේ අරින්න ඕනේ ඉඳරි පොඩ්ඩක් උම්මියා මට කිසි වැඩක් කරගන්න දෙන්නේ නැහැ නිදහසේ පල ඉක්මන උඹ මේ වරෙන් මෙහෙ මුට ගහන්න වරෙන් මොකෝ ෆෝන් එකක් අතේ නෑ නිබා බොරුවට ආතල්ලේ කෙල්ලන්ට පෙන් වැඩ දානවා කෝල් කරනවා කි ඔහොම ටිප්ස් එකක් දාලා ඵලයන් උඹන් අපිට ආධාරයක් දෙනවා බලපන් කොහෙතරම් හොඳ මිනිස්සුද හැබැයි ඉතින් අපි බැන්නට එහෙම බයින් හොඳ නෑ බං මුන් වගේ උන්ට පට්ට හොඳ චරිත good humans නෑ good mans නෑ නේ බං good humans and mans නේ එහෙම කියමු අවුලක් නෑ ෂේ අදර හරි පාය හරි වඩ කියලා මේ බඩුවලයි සල්ලි දෙන්න හරියට යන්න උඹට ඉතුරු නෑ හරි ඔලුවන් යනවා වගේ ලස්සනට මට ඉතුරු තියෙනවා නංගි ඉන්න පොඩ්ඩක් සුදු නංගි වන් දෙනවා 72 හරි සත ගානක් ඉල්ලනවා බා කාලා කන්න අම්මට සුදු මාත්‍ය හොඳට වඩු වරන් තියෙන මේ තව ඇට් යන්නේ මේ උඹට ඉතුරු දෙන්න ඕනේ අපි දෙමු 16යි හරි ඊට පස්සේ 25 හරි යන්නකො යකෝ 25ක් කොහෙන්ද බම් මේ අඩෝ මේ 25 කාසිත් තියෙනවා අපේ පැති වල එහෙම නෑනේ ඒකෙන් මෙන්න වැඩන්නේ අර එක්සර්සයිස් කරන්න මෙතන ඇවිල්ලා ඒ කියන්නේ යකෝ මේ මුට්ට මේ එක්සර්සයිස් කරන වෙන තැන් නැද්ද කෙල්ලේ උඹලට කියවෙන්නේ නැහැ බලපන් ඇඳන් ඉන්න ඇඳුමේ හැටි කොමුණත් කළු කෙල්ලෝ පෙන්නන්න බෑ නැද්ද බා උඹලට එහෙම නැත්නම් ඉතින් කරන්න දෙන්නේ නැහැ මට එහෙමයි කියලා කියන්නේ උණු තින්නේ මේවා ආතල්ලේ ගහ චිල් එකේ ගහ හරි උඹලට දෙන්න ඉඳපන් පොඩ්ඩක් උඹට 75යි පොඩ්ඩ ඉන්න වැරදුනා පොඩ්ඩ එහෙම තමයි ඩාන් ඩූන් වෙනවා ඩූන් නෑන් වෙනවා අයියෝ 75යි අනී 79 කරම් ඵලෙම වදනදී අනේ දෙකියන් වතුර බෝතල් දෙයක් ගන්නද මම මෙච්චරලා කැරුනේ මේ කමන්නේ මේ කියාවේ වතුර බෝතල් දෙයක් කරන් යන්න වෙලා ඒ මාවල් යන එකල තියෙන අන්න තායකින් මොකද්ද වෙන බඩුවක් ඉල්ලනවා අනේ මම තමයි අරන් උන්නේ ඉතින් ඊට අන්ලොක් කරපන්කෝ අපි අන්ලොක් කරමු සල්ලි දීලා කැපචුනවා මෙච්චර බොනවද මම කැපේ බොනවා හරි උඹට සල්ලි නැහැ ඉතුරු අඩෝ 650 තියෙන්නේ බා මේ ගෙන්නේ මෙහෙ හරි උඹට තට්ටොත් දාලා කියන්න ඕනේ ඕල් වල ෆෝන් වල බල ඉන්න හැමතැනම සාකිලියා ලස්සන සින්දුවක් කියලා දිනන බං සාකිලියා ඉතුරු කැල්ල ඕනේ ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අලස්සට කියන්න කැමතිද කියන්න මරට 31නේ දෙන්න 77 නේ 17 හරි යන්න ඔයන් වරෙන් අම්මට හෙඩ්සෙට් මල්ලි කෙනෙක් ඇවිල්ලා සින්දුවක් එහෙම අහගෙන කොල්ල චිල්ලගේ ඉන්නේ ආ වෙනවනේ අන්දගේ ඇබ දෙක ගහගෙන මු ආතල්ලක ඉන්නවා ඉතින් ගයිස් මේ වගේ ආතල්ලක ඉන්න පොරවල් එක පොඩ්ඩක් සුමදව කතා කරපන් මේ මට සල්ලි දෙන්න බෑ කියලා තොත් දන්නේ අර මට පෙන්නලා දෙනවා අපි මේවම දීලා දාමු ආතල්ලේ කාසියම දෙන්න ඕනේ ඔකුන්ට අරන් හල අපේ ලෙවල් 12ට නැංගා වාව් ලෙවල් 12ට ආවා යාළුවනේ 12ට ආවා මොකද්ද බං මේ ඵලයන් යන්න ඒවම් බලවන්න මම ඵලයන් දෙ මං කඩේ වහලා යන්න ඕනේ රෑ නේද වැඩක් කරගන්න නෑ බං මේ බඩු වෙනවා නේ බඩු ගන්නවා මිනිස්සුත් එනවා මාර විදිහට ඉතින් හරි ඔබට තව දෙන්න තියෙනවා ඉතුරු 37 නේ හරි අන්න හරි අද මට දැන් මහන්සි බං මේ මං කඩේ වහලා යනවා ඔබට දෙන්න ඵලයන්කෝ
අම්මට සිය සුදුනවන ගත්ත බඩුගොඩ අනේ අරාබිනවන හොඳ කබායක් එහෙම දාගෙන ඉන්නලා ඉන්නේ මූණ පෙන්වන්න එහෙම කැමති නැතුව තිනේ හොඳ කෙල්ලෝ කොහොම හැදෙන්න ඕනේ අය ලැජ්ජා බයට අනේ මේ උඹ මේ ඵලයන් බම් බඩු නෑ දැන් ඉවරයි අර අරුමට අත්තේ මොකක් හරි පෙන්න උඹලට පේනවද දන්නේ මේ පැත්තෙන් ඵලයන් ඔම ලස්සන්ට උඹට තව ඉතුරු දෙන්න දිනවනේ 40 තව ටිකකින් go bye bye see you අම්මට පොඩු සල්ලි යෝ ඉතුරු නෑ මේ දවස්වල ඉතුරු වෙන්නේ නෑ මල්ලි ඔකට යන්න හලවයි තේක go බඩු ගත්තා නම් දුවපම් බං ගෙවල් වලට මේ මහරේ යක්කුත් පයින්නවා හරි අපිට 9:06 හරි එන ඉවරයි දැන් මම නිදා ගන්නත් යන්න තියෙනවා බලපන් මුන් හැඩි කල්ලපන් මීම් බලපන් මේ උඹලට පෙන්නන්නේ බෑ මීම් බලන් අද වතුර හල්ලනේ මේ දාලා තියෙන කුණු ගොඩ බලපන් මේ මුන් මෙයා මොකට පොඩි කරනවද බා යකෝ මේ සල්ලිනේ විකුණන්න තියෙන ඒවා නේද මට මේ මුන් හරිනා යෝ ගෙවන්නේ නැත්නම් ෂේපෙ විම දාලා යනවා බං බලමු ගතිය මේ උඹලට මේකේ පොඩි විද්‍යාවක් මම පෙන්නන්න දැන් මේ කුණුයක් අරන් ගිහිල්ලා අපි මෙන්න මේ කුණු බක්කියට දැම්මා මේක යන මෙන්න සල්ලි ගාන පෙන්නනවා මට ඒ සල්ලි හම්බෙනවද බං මන් දන්නේ නැහැ සීන් උඹලා දන්නවනම් මට මැසේජ් නේ මොකක් හරි දාපන්කෝ මොකක් හරි දාපන්කෝ මේකේ මේක වැඩක් නැහැ හරි ගයිස් ඉතින් අපේ කඩේ වැඩි ඔහම තමයි යන්නේ මොකද කියන්නේ දෙවෙනි දවසෙත් දැන් වැඩ පටන් ගන්න තියෙන්නේ අද යාතල්ලි උඹලට පෙන්නන්න තියනවා කොහොමද දෙයක් අපි ඉඳපන් ඊට කලින් නිදාගනිමු මේ මේටිය දාලෙමු මොකද්ද මේවට කියන්නේ නාම දන්නේ නැත්තම් මගෙන් අහන්න මම කියා දෙන්නේ චුන්ඩි උඹලට කියා දෙන්න මට වැඩේමයි පිස්සු අද වෙල තියෙනවනේ වතුර හල්ලා නැහැ මුන් අර පොඩි එමු වගේ නෙමෙයි බා පොඩ්ඩක් බුද්ධිය තියෙනවා මං හිතන්නේ වතුර හල්ලා නැහැ ඒකයි මම බුද්ධිමත් කිව්වේ නැත්තම් මුණු තනුන් වගේම තමයි මොලයන්නේ පේනවද මේවා හොරන්නේ අපි මෙතන හොරමු සාමාන්‍ය අතන හොරන්නේ එතන බඩු විකිලා තියෙනවා විකිලා නැහැ එතන ඒව මම කඩේ වැහුවානේ ඉතින් මේ ටික අරන් මෙහෙම කළා මෙතන ගොඩ ගහම පේනවනේ නිකන් අඹ දඹනාරං අඹ කොහෙද තියන්නේ මැංගෝ මෙතන මැංගෝ මොනවද මට එකක් ඉතුරු වුණා එක් ගහගෙන රෝල් කරනවා ගණන් ගන්න එපා වලනේ මේ දවස්වල පොඩ්ඩක් සෙම වගේ අම්මා උඹට කාපම් මේ මෙතන තියන්නම් මේක නේද බම්බා මේක එහෙම තියලා අපි මේ වතුර බෝතල් ටික දාමු මෙන්න මේකට 1යි 2යි උඹට ඕනේද උඹට එකක් තියෙනවා හොඳ වෙලාවට අඩුවට මේක ආතල් ගේම් එකේ මචං උඹලට දෙයක් පෙන්වන්න තියෙනවා කියවනේ යම අපි පොඩි වොලිබෝල් හතක් ගහලා එන්න මොනවද මේකට කියන්නේ මම දන්නේ නැහැ නම නෙට් බෝල්ද මේකට දාන්නේ මොකක් කරන්නේ බං අපි ගහමු සෙල්ලම් කරමු ඔන්න බලපන් මම එකපාරම දානවා ලස්සනට උයෝ අඩු මේ උඹලා බලා හිටපු ඉඳලා ඒ හොඳේ ඔන්න බලපන් මේ පාර දානවා ඈතින් දකන් දැක්ක නේද බං ළඟට ගත්ත හැටි උඹලට බෑනි උඹලට බෑ අම්මට උඩු වැටෙන්නෙම නෑනේ බං උඹලගේ ඇස් සහ බං ඔන්න බලපන් මේකටම දානවා කොචිල්ලක් ගන්නවා බෝලයක්වත් වලට වැටෙන්නේ නෑනේ බං මේ හිතපන් මේ වර අපි මේ රැයට පොඩ්ඩක් සෙල්ලම් කරනවා කඩේම ඉන්න බෑනේ බං අන්න යාගේ වැටෙන්න ඕනේ වරෙන් ඔන්න බලපන් අයියා මම මේ එළියට දාන්න හැදුවේ මොකද දෙචිරන මගේ ලකුණු නැති කරා අඩෝ බලු වැඩ බං ඕවා අනේ මංජා කල්ලකන්නේ මට මේව සෙල්ලම් කරන්න ලවන්නේ අඩ පැන ඔබල මං ගහ කන්න නැගලා පෙන්නනද මොකද කියන්නේ ගස් නගින්න බෑ කියලා හිතන්නේ මේ ගේමේ ගස් නගින්නත් පුළුවන් බා ඔන්න බලපන් වයින්ෂ් ගහින් බෑ වෙන ඒවා නගින්න බෑවා ෂි වඩන්නේ බෑපන් බිමට රියට හරි මේ පෙට්ටි මොකටද බං හට්ටි පිටින් කිරිත් අරන් මුට්ටි පිටින් තෑගි අරන් වලන්ටයින් එකට මම කොහෙද ගියේ බං ගෙදර හිටියේ උඹලාගේ මේ අපි මගුල් නටන්නේ නෑනේ මගුල් ඉස්සේ කාර්යෝ ටික හරි එකේ මේ වනන්නේ වතුර බෝතල් ටික දාගමනේ අයියෝ වතුර උඹලට වතුර ඕනේ බං කොයි වෙලේ බැලුවා නැත්තම් මැරෙන්න හදන මොකද වතුර නැතුණා හරි වතුර ටික පෙරව ගත්තා අපි යමු එළියට චිල් එකේ මෙන්න වතුර බෝතල් ටික ගමු අපි කතන්ට දාගමු ලස්සන්ට වතුර දාන්න තැන් තියෙයිද බලන්න බලමු
අදන්නේ තියෙනවනේ. තව තියෙනවා. හරි ඔක්කොම ෆුල්. පුරවල තියෙන ලස්සන්ට. මේ බෝතලෙ මෙතන තියලා අපි යමු. මේක මොනවද? එක තියපන්. එක තියපන්. ඵලයන් මගේ අතට එන්න එපා. මේ මොනවද? මේකෙන් වැඩක් නැහැ. මම අතලට කිව්වද? බලවා හිතන්න මම කියනවා කියලා. ඉතින් guys වීඩියෝ එක හොඳයි නම් කලින් කිව්වා වගේම ලයික් එකක් දාන්න මතක කරන්න එපා. ඔනිකන් තියෙන ලයික් බටන් එක නේ බා. ඕක මොකද්ද බන්න ලෝභ වෙන්නේ. ඒ කියන්නේ මම නෙමෙයි අපේ යකා මෑන් අයියා. ඔයාට කියන්නෝනේ ඇත්තම කිව්වොත් මම යකා මෑන් අයියා පට්ට ෆෑන් කෙනෙක්. ආයේ නම්බර් 1 ආයේ හොඳේ. දැම්මොත් විඩියක් ආයේ බල්ලම විතර නැගිටින්නේ නැහැ එතනින්. එයාගේ වීඩියෝස් බලන්න කියලා මම ඉල්ලනවා. ඒකේ මේ වැඩන්නේ. අපි මේ බට්ටුවේ දාමු. යකා මෑන් අයියා මේක දැක්කොත් ලයික් එකක් දාගන්න. තයි දන්නේ බලමු. දැම්මොත් හොඳ නේද බා. යකා මෑන් අයියා දක්ෂ අයියා සුපිරියටම සෙල්ලම් කරන දෙන්නේ. එයාලා වැඩි හරියම ගන්න හොරෝ ගේම්ස් නේ බා. පට්ට ආතල්ලේ බාන්නත් පුළුවන්. ඒ වගේම විනෝද. උඹලා දන්නවද ඉතින්? එන්නේ වැඩන්නේ අන්න අතලත් බඩුවක් තියෙනවා මොනවද දන්නේ තියෙන්නේ. මේකේ ෂුවර් එකට කෑමක් ඇත්තේ. කෑමක්. නෑ ඕනේ බා මම කිව්වනේ ගම් තියන්නේ කියලා. මම බුදිනේ බා. හරි. අපි ගිහින් යමු. එළිය දාගමු උදේ පාන්දරලා තියෙන දැන්. හරි ගම් දැම්මා. නැත්නම් අර ඉස්සෙල්ලා දැක්කම අපිට ගම් නැති වෙලා කෑ ගහපු හැටි කි. මම මරන් කන්න හැදුවා තවටි. මොකද්ද බං මේ අඩි අන්ලොක් කියලා බං එක එක මගුල් මන් දැන් දැක්කේ. එකෙන් මේකේ වැඩන්නේ ඔන්න බලපන් මම විසික් කරනවා මේ තුනේ. යකෝ බඩු විසික් කරනවා ආතල්ලගේ අම්මට සිරි ආතල් ලෝකේ ආතල් කියන්නේ මේවට මචං. තෙල් තියෙන තෙල් ගහනවද? මුට දැම්මා. උඹට තෙල් ඕනේද? තෙල් ඕනේ. උඩ දෙකෙන්ට දැම්මා. කුණු බක්කිය තියෙනවා ලස්සනට දැම්මා. මේක වරෙන් අතර බෝතල් ටික අපි ලස්සනට උඩින් විසික් කරමුද? මොයිෂ් දැක්කනේද බෝල දාන එකකින් වාසිය බා. බෝල දාන්න ඉගෙන ගත්තම මේ අම්මට කොහෙද හොයන්නේ? මම බෝලයක් කියලා හිතුවේ නෑ උඹ. කැපචිනෝ ටිකක් පුරමු. කැපචිනෝ. තකතිනෝ. අතර බෝතල් ටික මම ලස්සනට විසික් කරනවා. මේ වැහියන්කෝ. හරියට ආරෝයි. කැෂියර් එක යදුනා. මේ වැඩන්නේ. ඔන්න වැහුවා. ඔන්න විසික් කරා. විසික් කයන්කෝ. හරියට හරි. පීන් තව මොනවද අරගත්තා. මේ ටික දාමු මොකටද දාන්නේ? නේද? එන ටිකකුත් දාන්න ඕනේ මචං. එනත් ඉවරයි. එන ඉවරයි කියලා මට බෙරියන් දෙන්න එපා. උඹලා එන දාගනින් කොහෙට හරි. උඹලා ගන්න. උඹලා එන. හරියට හරි අනේ එලකිරි තියෙනවා බම්මට සිරි ගම් තියෙනවා ගම්ද ගන්ද ගම් හරි ගම් ටික දාගත්තා අපිට දැන් ඕනි එන මුන් එන හොයනවා බම් මාරු විදියට මොනව හයි කරන්නද දන්නේ මුන්ට එන ඕනි නැත්නම් මාව මරන් කන්න හදනවා මේ මෙතන තියෙන තනිකර පාට පෙට්ටි මෙතන තියෙන වතුර බෝතල් අඩි අනේ ඉවරද බා එන අනේ එන බොතෝන්නේ බිමට දාපන් මේක ගන්න හරිට එන ඕනි අකෝ එන ටික ගන්නේ මා ඩයිල් බම් මේවනම් මේ බලන් අපිට මොනවද හැදෙන්නේ නැහැ නේද උඹලට හැදෙනවා නම් මට කියපන් මේ පොඩ ලස්සනට පිළිවෙලකට හදමු අපි මේ ගේම් එකට කැමති නම් ලයික් එකක් නොදා යන්න අමතක කරන්න එපා ලයික් එකක් දාලාම ඵලයන් හොඳේ මේ ගේම් එක සුපිරි අය කියන්නේ දැන් නැහැනේ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරපොන තින්නවනම් සබ්ස්ක්‍රයිබ් කරලා channel එක පොඩ්ඩක් මට 1k ගහන්න පොඩි උදව් දෙන්න කියලා මම ඉල්ලනවා. හරි ඔන්නම යමු. ෆෝනිෂ් ආපෝ පාට පෙට්ටි රෝල් කළා අපි ගහමු කාගේ හරි කොයි හරි කාගේ හරි කොහෙද ගහන්නේ මේ බම් මම මේ කල්පනා කරේ මෙච්චර බඩු ගන්න මේ ඇපල් එහෙම කුණු වෙන්නේ නැහැ නේ බලපන් ඉතින් තාක්ෂණයේ දියුණුව නේද උන් මේ බෙහෙත් නාපුවද කොහෙද බං තියාගෙන ඉන්නේ ප්‍රොඩක්ට්ස් හොඳයි කියලා විකුණනවා ඉතින් මමත් එන හොඳ කොල්ලනේ උඹලා වගේ නෙමෙයි මම පට්ටම ආතල්ලක ඉන්න පොර දන්නේ නැත්තම් දැනගනින් මෙන්න ගම් එක ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ යාළුවෙක් ඉන්නවා ටෙක්සෝ කියලා එයාත් ගේමින් YouTube channel එකක් කරනවා එයාටත් ගිහිල්ලා like එකක් දාලා comment එකක් දාලා subscribe කරලා එන්න කියලා මම මතක් කරනවා එයා දන්නේ Minecraft වගේ තමයි දැන් එයා ඉස්සරහට දානවා කිව්වේ පොඩි සබ් එකක් දෙන්න
මම ඒක ලින්ක් එක දාලා තියන්නම් ඔයාලට. අපි ඉතින් චිල්ලගේ ආතල්ලගේ යාළුවන්ට උදව් කරගෙන ගේම් එකක් ගහන්න එපා මචං. නැද්ද? මට මල්ලි කියලා තාටින් කියන්නේ උඹලට මල්ලි කියවට අවුලක් නැහැ. අයියේ මල්ලි නංගී. අද මොකද වෙන්නේ මම බඩු විලින් විසික් කිරීමේ මොකට හරි ඇදලා ඉන්නේ. ඔන්න විසික් කර ත්‍රෝ කරපායකෝ ඔක්කොම. මේවා කන්නද? මේවා එපා. කන්න තමයි තියෙන්නේ නැත්තම් බොන්නේ. ආඩෝ. මට බඩු වැඩි වෙලා මචං මම මේ විසික් කරනකොට ඉන්නේ. බඩු වැඩි වෙලා මේවා කන්නද යකෝ මේ කැෂියර් එකටත් දානවා මම. මිනිස්සු අපම හිතයි මෙච්චර බඩු තියෙන හොඳ කඩයක් සල්ලි කාරයෙක් ඉන්නේ. කොහොමද? මුන්ට ඒවා ගණන් නෑ බා. උන් බඩු ගත්තා අප වැඩේ කරගත්ත ගියා. හරි හොඳ ඩයර්. උඹලා වගේ නෙමෙයි මේ බලන්න උඹ ලස්සන යන හැටි අර එකෙක් ඉන්නා රොබෝටක් දාගත්තේ. ඕක ආපුවම බඩු ගන්නවා ඇති තරම්. එන්න බඩු ගොඩ ගහන්න නම් මං දක්ෂ වෙනවානේ. මට සිරි බඩු ගොඩ ගැනීමට දක්ෂයා කවුද? මම. හොරර් ගේම්ස් ගේමට දක්ෂයා කවුද යකෝ? දක්ෂයා තමයි. දක්ෂයයි යකාමෑන්. උන් දෙන්න සම කරන්න බෑ බා. දෙන්නම එක වගේ ගාම ගේම් ගහද්දි ගහනවා යාතල්ලේ. නැද්ද මචං කියන්නේ? බොරු මේ දේවල් වැඩක් නැහැ. මම ඇත්ත කිව්වේ. බලලා මට කමෙන්ට් එකක් දාවා මම ඇත්ත නම් කියන්නේ. ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔච්චර කියන එක කරපන් හොඳයි. කරන්න නැතුව යන්න එපා බා. හිතට දුකයි බා. කරපන් හොඳයි. අලුත් අය සබස්ක්‍රයිබ් කරන්න කියන එකට ඔන් කරලම දාපන්. ඔබ පන් ඕක ආයි ඕල් බෙල් එක කරන්න. මට ඒක තමයි අමතකුනේ. මම මේ මොකද්ද අමතකුනේ කිය සබස්ක්‍රයිබ් කරන්න කිය කල්පනා කරේ. ඕල් බෙල් අයිකන් එක ක්ලික් කරපන් හොඳයි. එතකොට උඹලට වීඩියෝ එකක් දාපු ගමන් උඹලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරියට හරි. මේක ත්‍රෝ කරගමු අපි ලස්සනට. එන යාළුවනේ අපි මේ බට්ටු එක දාලා තව මොකක් හරි කරනවද? තව මොකක්වත් කරන්න ඕනේ නැහැ බම්. ඔය බට්ටු එක දාපන්. මේ බලපන් මට බෙරිහන් දෙන්නේ නැහනේ. යකෝ මමත් මේ මිනිස්සෙක් දවසට මෙච්චර වැඩ ගොඩක් කරන්න දී මගේ මට මං ගැන හිතාගෙන ඉන්න විදිය පට්ට වැරදි නේ බං. මම මෙච්චර වැඩ කරනවා. ඒත් මේ මිනිස්සු මට ඇවිල්ලා බයිනවා බං මම මේ කඩේ හරියට වැඩ කරන්නේ නැහැ කියලා. උඹට මොකක් හරි වැරද්දක් තේරෙනවද බං? මම පට්ට ලස්සන මේ කඩේ වැඩේ ටික කරගෙන යනවා කියලා උඹට තේරෙන්නේ නැතිනේ. තේරෙන්නේ හැටි ආයේ මේ. දැන් මං කොහමද වන්තන කැෂියර් එකේ ඉන්න බලපන්. බඩු ගොඩ අම්මට සිරි වෙනවා. මිනිස්සු මේක දැක්කම එහෙම මට මේ ස්ටෝරේජ් එක අරගන්න බැරුව පට්ට කට්ටා විඳින්නේ. පට්ට දුකක් විඳින්නේ අම්මපා. ඊට පස්සේ මේ බඩු ඔක්කොම මේ ගොඩ ගහනවා මචං ආයෙම මේ එකක් නෑ අර. ස්ටෝර් එකක් තියෙනවා මේකේ. ඔය බඩු දාන්න. එක තමයි අර දොරක් තියෙන අර මුල්ලේ මම වල පෙන්වොත් දන්නේ අර අතන තියහලා තියෙන ස්ටෝරේජ් කියලා. ඒක තමයි බඩු දාන්න තියෙන්නේ. ඒක මට තාම අන්ලොක් වුන්නේ නැහැ. ඒක අන්ලොක් කරන ලෙවල් ගන්න ඕන. ලෙවල් අප් වෙන්න ඕනේ මේක. ඉතින් මම මේ ඉස්සරහට ලොකු කඩයක් සුපර් මාකට් එකක් දානවා. ඒ සුපර් මාකට් එකේ ආතල් ෆන් ගන්න පුළුවන් ෆන් බ්ලාස්ටර් ආයි දන්නවනේ. මොනවා කියලාද කියලා මංවත් දන්නේ නැහැ බා. චිල්ලේ ගහමුති. ඕම් මියුසික් කරා. ඉතුරු දෙයක් ගමු ලස්සනට. ඔය කතුඩින් ගියා. හොරකොත් ගමු. මල්ලි එන්න. නංගි යන්න. මේක ඇතුළට යන්න ඔයාලා. ඔන්න විසික් කරා. හරි ගයිස්. මොකද කියන්නේ? අපි කඩේ පොඩ අරිමු නේද? ඒකේ මේ ඕනේ නැහැ යාළුවනේ. එහෙනම් අද මම මේ ගේම් ප්ලේ වීඩියෝ එක නවත්තන්න හිතුවා. ඉතින් ආයෙ දවසක හම්බෙමු. මේ සෙනු ගේමින් YouTube channel එක ආදරෙන් පිළිගත්තා. එරටි අතර ගිහින් යන්නම්. බයි බයි.